කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරන් එනවා. අද අපි යනවා රිවර්ස්ටන්. වාසින්නා අද යන්නේ මෑත් එක්ක. මම ඉතින් වීඩියෝ එකක් දාන්නේ අවුරුද්දකට විතර පස්සේ. අද අවුලක් නැහැ. ලස්සන වීඩියෝ ටිකක් දාන්න ඉන්නේ. දැන් වෙලාව හරියටම වෙලාව තියෙනවා 1:59යි. දැන් යන ගමන් තියෙන්නේ තව පළවෙනියට තව කිලෝමීටර් 160ක් විතර තියෙනවා. යෑමක් තමයි තියෙන්නේ. අපි බලමු දැන් ගිහිල්ලා දාන්න. මම හිතන්නේ අවුරුද්දට ඉස්සෙල්ලා දාන වීඩියෝ මේ වීඩියෝ එකක් දාන්න පුළුවන් වෙයිද දන්නේ. වීඩියෝ ගානක් දාන්න හිටියා. ආවොත් දාන්න පුළුවන්. වීඩියෝ ගානක් දාන්න හිටියා. වීඩියෝ කරා දාන්න බැරි වුණා. දැන් මේකවත් දාන්න ඉන්නේ. මම හිතන්නේ අවුරුදු එකමාරකට විතර පස්සේ ලොග් එකක් දාන්න. මං වෙනස්සලා සෑහෙන්න. ඔව් අපි දාමු ලොග් එක. කැට වෙලා මම ලස්සන වෙලා. අනිවාර්යෙන් ලස්සනයි. මං කතාවලු එළගිරි. හලෝ අපි දැන් අලව් ඉන්නේ වෙලාව 4:50යි. දැන් අලව් ඉන්නේ නෑ සෝරි 3:50යි. දැන් මේ කන්න කියලා තමයි යන්නේ. බයික් එකත් නවත්තලා දැන් පොඩ්ඩක් නිදිමතයි. ඒකක් බොන්න ඕන. නුරාසෙ පේන්නේ නෑ. නුරාසෙ විතරයි පේන්නේ. මාලාවට පේන්නේ. අවුලන්නේ නෑ. යන්න ගොඩක් දුර තියෙනවා. බයික් එක අතන තියෙනවා. බයික් එකත් තියෙනවා. අපිත් ඉන්නවා. මාත් පේනවා. දැන් කාලි වෙලා බලමු දැන් එතන සෝරි අද තමයි තියෙන්නේ යන්න. ඔක්කොම දෙනාම පුළුවන් වුණොත් අපි නුවරත් යන්න ඉන්නේ. බලමු. ඔක්කොම බලමු. අපි මොකද කරන්න පුළුවන් කියලා. හයි. නයිස්. යාළුවනේ ළඟයි. වම්මෝ පදිලා ඉවරයක් නැහැ. යනවා ඉවරකුත් නැහැ. අපි දැන් ඉන්නේ බඹර කිරියල්ල ගාව. බඹර කිරියල්ල ගාව ඉන්නේ. කිරියල්ල පේන්නේ නැහැ. වෙලාව 7:15යි. දැන් තත්ත්වේ භයානකයි. දැන් ඇවිල්ලා හරිම අමාරුයි. දෙවිනින්දලා අමාරුයි අපිට. ලස්සන පොට්ටෙක් ඉන්නේ. ඔව්. නිකන් ලොග් එක නිකන් තරබර වගේ සීන් එකක් තියෙනවා. මේ කාලයකට පස්සේ කරන නිසා කලින් කරපෙදී මතකත් නැහැ. මුකුත් මතක නැහැ. මේ කොල්ලකදී කරමු ආයෙ දිගටම දාන්න කියලා තමයි හිතන් ඉන්නේ. අපි දානවා. අපි මොකක් හරි මම දානවා. බලමු. හලෝ දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ රිවර්ස්ටන් ළඟටම. දැන් මේ ආවා කියන්නේ ගමනත් අවුලක් නැහැ. දෙපාරක් වගේ තමයි වැස්සට හවුනේ අපි. මෙතන වැඩි සෙනගක් නැහැ. තාම උඩට ගියේ නැහැ අපි. උනාට පාරේ සෙනගක් නැහැ. මෙයා ගීතේ ඉන්නවා. මාත් මෙතන ඉන්නවා. මේ අද ලොග් එක නිකන් හරි අමුතුයි. නිකන් අන්න ලැජ්ජයි සීන් එකක් තියෙනවා. මට නිකන් අර කලින් ලොග් දානකොට එන පොඩි දැන් එහෙම ටිකක් ලොකුයි. දැන් ටිකක් බොගෝටෙක් වගේ හැසිරෙනවා. මේක පෙවුනද නෑනේ. ඒක පෙවුන්නේ නෑ. හරි ඒකත් අවුලක් නෑ. ඔක්කොම හරි. දැන් වීඩියෝ දාන ගමන් ඉන්නේ. වීඩියෝ දාලා තියෙන්නේ. අවුලක් නෑ. මෙතන වාහනයක් යන වාහනේ අපි දිහා බලයි. දැන් මේ ලොග් එක කාලෙකට පස්සේ දායි. මම හිතන්නේ මේ ලොග් එකට views 10ක් 15ක්වත් ඇටෙයි කියලා මම හිතන්නේ. 30ක් ආවොත් වටිනවා. 30ක් ආව තියෙන ලොග් එක දාන්න. 30යි ලයික් 5යි. ලයික් 5 නෑ. ලයික් 50ක් කිව්වා. ලයික් 50ක් නෑ නේ මේ views 30කනේ. ඇත්ත කතාව. ලයික් 10යි. එතකොට එහෙම ආවොත් අපි එහෙම කරනවා. දැන් මගේ යහළු පිරිස මේක බලලා මාව සුපිරි බයිට් එකකට ගන්නවා. විශේෂයෙන්. දැන් මගේ ලොග් එකේ නැති යාළුවෝ ගොඩක් ඉන්නවා. දැන් මේ මෙයාන එකපාරක් ඉඳලා ආයෙ මෙයා ලොග් එකේ ඉන්නවා. අපි කලින් ගියා හික්කඩුවේ. හික්කඩුවේ ගියාට ඒ ලොග් එක, ඒ කියන්නේ වීඩියෝ කරාට දාන්න බැරි වුණා. දැන් මේක අනිවාර්යෙන් දානවා කියලා ආවා. දැන් මේක තව ටිකයි යන්න තියෙන්නේ අපිට. තේරෙනවද දන්නේ නැහැ. තව ටිකයි දැන් කොහොම හරි යනවා. මොකද හුලන් තියෙනවා.
ලස්සනයි මේ පැත්ත. ආද දැන් මේ නිකන් කතා කරන වැඩි වගේ ඒක නිසා මම ගිහිල්ලා ලස්සන වීඩියෝ ටිකක් දාන්න. නැද්ද වීඩියෝ ටිකක් දාන්න සවුන්ඩ් එකත් එක්ක නිකන්. මම කැමති නෑ පිටිපස්සෙන් කතා කරන වීඩියෝ. එලකි. බයි බයි කියන්නේ බයි කියන්නේ මෙහෙම නවත්තන්න වාට මොකක්ද හිතෙන්නේ මුදුන කියන්නේ මට දිරියනවා මුදුන කොහෙද බලන්න හලෝ මේ මුදුනට මුදුනත් දන්නේ නැහැ කොහෙද දන්නේ නැහැ මේ දාපු ලොකේෂන් එකේ මෙතනින් ඉවරයි අපි දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ නෑ එතන හොඳයි ඇත්තටම මාතන් ඇයි බං තව ටිකකින් ගමන් සගයා ඉන්නවා අපේ මේ මගේ බෙල්ටෙන් අල්ලගෙන මා ගාන මම මේ කොණ්ඩේ නෑ මේ දැන් මගේ වීඩියෝ දැන් බලනවත් දන්නේ ඉස්සර මගේ යාළුවමයි බැලුවේ ඔක්කොම ටික දැන් මේකත් බලයිද දන්නේ නැහැ මොනවා වෙයිද දන්නේ නැහැ උනාට මම මේක දාන්නේ මොකටවත් නෙමෙයි මටම බලන්න මම දාන්නේ මොකද අර ඒ දවස්වල දාපු අර ඔලෙල් කාලේ දාපු වීඩියෝ තාම අපේ වුණුත් බලනවා මාත් බලනවා හිටපු ගමන් hina යන්නේ නැති දෙයක් නැති වුණාම අපිට hina යනවා අවුලන්නේ නැහැ මම වෙන අවුරුද්දකට විතර පස්සේ කරන වීඩියෝ එකක් අවුලන්නේ නැහැ හලෝ අපි අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඇතුළටම අද මාන්සි ඇවිදින්න view එකත් ලස්සනයි ලස්සන තියෙනවා අපිත් එක්ක යාළුවෙක් එකතු වෙලා ඉන්නවා පෙන්නන්න විදියක් නැහැ ඉස්සරහට ගිහලා නැහැ පෙන්නන්න ඉන්නේ යාළුවා අම්මෝ දැන් මේ ඊඩියක මම හිතන්නේ දැන් මැද්දකට වෙනකම් කරලා තියෙන්නේ මේ හැරෙන්න නිකන් කවුරු බලයිද දැන් කවුරු අනේ මම දන්නේ කෙක් බලනවා නම් බැලුවා කියලා මැසේජ් එකක් දාන්න මට මේ යාළුවෙක් ඉන්නවා යාළු ඇත්තටම එයා මූට වඩා හොඳයි පළමු 2 කිලෝ 10 උස්සන් යනවා මූ ජිම් යනවා කියනවා ඒ වුණාට අපි මූ ජිම් එකේ ඉන්නවා දැකලත් නැහැ ටෝස් දැකලත් නැහැ මූට දැන් මේක උස්ස ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ දැන් මොකද කිලෝමීටර් විතර ඉස්සෙල්ලා මම මේ ගානේ මූ දැන් මීටර මම දැන් අරන් ඇවිල්ලා වීඩියෝ එක ගන්න නිසා මූට දුන්නාම මූ දැන් මේ බල්ලන කතා කරනවා නම් හරිද මූ දැන් කියනවා මම දැන් මෙතන වැදගත් දැන් මම මේ ටික අරන් ආවා අතන ඉඳන් දැන් මෙයාට පොඩ්ඩක් ගෙනියන්න බෑ කියලා චෝදනා කරනවා සෑන්නෝ මට දැන් මහන්සි කලින් අර කලින් මේ උස්සන් ඇවිල්ලා මෙයා ෂෝට් කට් වල යන් කියනවා නාය කියපු දැන් කියන්නේ ෂෝට් කට් නේ යන්න කියලා තියෙන පාර ගියා නම් ඇතිනේ අම්මෝ ඇතිනේ මම ආයි පස්සේ වීඩියෝ කරන්න ගන්නකොට කියන්න එයා අර යාළුවා එනවා පිටිපස්සේ ඒ ලොක්කා එන්න වාට නෙමෙයි හරි එලකිරි අම්මෝ උලන් යාළුවනේ උලන් මේ ගහන් යනවා අවුලේ හෙල්මට් එක අතහැරියොත් හෙල්මට් එක යනවා ඔය යාළුවනේ යන්නේ හෙල්මට් මම යනවා කියන්නේ මාව ගෙවල් පැත්තට යන සීන් එකක් තියෙන්නේ සෝක් කුලන් ටික කියන්නේ සෝක් කුලන් ගොඩ AC දාලා වගේ සෑන්නාද ලස්සන view එකක් තියෙනවා ඉස්සරහ බව්ව මල් නෑ බං මම බව්ව කැපුවනේ අර මේ පාරන්න අවුලන්නේ උත් කන්ද නැතික මෙච්චෙල්ලා මම අර බෑග් එක අරන් ආවා උන්දලට කන්දේ ඔබ කන්දේ බෑග් එක අරන් ආවා ඔබ පුති නැත්නම් වීඩියෝ ගන්න අරගෙනත් පැය භාගයක් විතර පැය භාගෙ මම බොරු කියන්න එපා ඇත්තට මම කලින් ඇවිදලා මෙහා එනකම් මම ඉන්නේ නේ
අපි මුදුනටම ආවා. ආව කියන්නේ ආව නෙමෙයි එවුණා මුදුනට. එවුණා. එහෙම සීන් එකක් කතාව නේ. ඒකයි මල්ලිලා. ඇත්ත කතාව ඒකයි අම්බෝ වෙක් ගලව ගන්න බෑ මට. එළවුවා. අපි අවසානයේ මෙතෙන් විතර එන්න පුළුවන්. මෙතෙන් ආවා. උලන් නෑ පොඩ්ඩක්වත් අම්මේ. මෙතන යන්න බෑ අවසර නොමැතිව ඇතුළු වීම සපුරා තහන. CCTV සවි කරද? මෙතන තමයි එන්න පුළුවන්. පරිමෝස. ඉතින් ඇතුළ පේනවනේ ලාවට. අපි vlog එක ඉවර කරන්න කියලා ඉවර කරන්න කියන්නේ දැන් අපි මගේ එන ගමන් ඉන්නේ දැන් අපි අරකපොළ හරි ඉන්නේ අයනවත් දන්නේ නැහැ කියන එක බලන්න ඉවර වෙන්න කියන්නේ දැන් ඒක යන ගමන් ඉන්නේ වීඩියෝ ගන්න මතක් වෙයි අපිට දැන් මතක් වුණා වීඩියෝ ටිකක් ගන්න අවුලක් නැහැ තව ටිකයි තියෙන්නේ අනිත් දැන් අපි යන ගමන් ඉන්නේ බලන්න